ඔබට ගෙයක් රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීම මෙම යෝජනා ඉදිරිපත් කළ තිබුණේ නාගරික සංවර්ධන ඉදිකිරීම නිවාස ඇමතුමා ලබින්ගේ නිවාස ගැටලුව හා ඒහා බැඳි දරිද්‍රතාවය අඩු කිරීම අරමුණු කරගනිමින් ඔබට ගෙයක් රටට හෙටක් නිවාස වැඩසටහන ක්‍රියාත්මක කර ලබනවා. එම වැඩසටහන යටතේ සෑම ග්‍රාමලධාරී වසමකම දිලිඳු හෝ අඩු ආදායම්ලාභී එක් පවුලක් ප්‍රමුඛතාවය මත හඳුනාගෙන නිවසක් ඉදිකිරීම හෝ වැඩි දියුණු කිරීම පිණිස ඉදිකිරීමේ ප්‍රගතිය මත පදනම්ව ආධාර මුදලක් පිරිනමනු ලබනවා. තෝරා ගන්න ලබන ප්‍රතිලාභියා අවම වශයෙන් වර්ග අඩි 550ක නිවාසයක් ඉදිකළ යුතු අතර ඒ සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 6,50,000ක ආධාර මුදලට අමතරව ඉතිරි මුදල අදාළ ප්‍රතිලාභියා විසින් දැරිය යුතු වෙනවා. මේ වැඩසටහන ආරම්භ කරන අවධියේදී එක් නිවසක වර්ග අඩි 550ක ඇස්සමේන්තුගත පිරිවැය වෙලා තිබුණේ රුපියල් 11,47,000ක්. නමුත් මේ වන විට එම පිරිවැය රුපියල් 17,64,000ක් දක්වා වැඩි වෙලා තියෙනවා කියලා ගණන් බලලා තිබෙනවා. රජ්‍ය ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දරන්නට මේ තෝරාගත් ප්‍රතිලාභියාගේ ආර්ථික තත්ත්වය අනුව හැකියාවක් නොමැති නිසා නිවාස ඒකකයක් සඳහා රජය මගින් ලබා දෙන රුපියල් 6,50,000ක් වන දීමනාව වැඩි කළ යුතුයයි ආණ්ඩුව එකඟතාවයකට ආවා. ඒ අනුව ඔබට ගෙයක් රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා රජය මගින් ලබා දෙන ආධාර මුදල රුපියල් 10,10 දක්වා වැඩි කිරීමට නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.